මාගේ අම්මේ තාත්ති මේ මහ කැලෑව මැද්දේ මං කොහොමද ඉන්නේ? මේ මාමලා ඉල්ලන ගානක් දීලා මාව බේර ගන්න තාත්ති. පොලිසියට කියන්න එපා. පොලිසියට කිව්වොත් මේ මාමලා මාව මරා දමයි. මීට අම්මගේ තාත්තගේ ආදරණීය පුතා සමන් කුමාර්. බුදුහාමුදුරුවෝ 3 වතාවක් වැඩි රට. දලඳා හාමුදුරුවෝ ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ සිටින රට. මහ විෂ්ණු දෙවි හාමුදුරුවනේ ඇයි මේ වගේ අපරාධ මේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ? රුපියල් ලක්ෂ 1.5ක කප්පමක් ඉල්ලා අහිංසක නොදන්න කිරිසප්පෙක් මතුගම කන්නංගර මහාවිද්‍යාලයේ නවවන ශ්‍රේණියේ ඉගෙනගත් මතුගම සමන් කුමාර තිලකරත්නම් පාසල් සිසුවා මහා ඝන කැලෑවක ගල්ලෙනක් තුල උකුරුදන්ට විකා මරා දැමීමේ පපු පැවුතු උණුවන මහා සාහසික අපරාධය පිළිබඳ කඳුළු කතාවයි මේ. සුරතල් දරුවන්ගේ සෙනෙහස ළඟ ගනිමු මවුන් හට කිරියේ වෙනාවක් මව් පදවිය නම් සිහසුන දරති ඇඟලේ කිරි කොට දස මාස පුරති දහලිය සරි කොට දරුවන් ලකිති පියවරු එතුලින් ලෝකය දකිති අම්මේ තාත්තේ මේ අහගන්න ඇස් දෙක මින් දරුවන් දැක ගන්න ලංකා ඉතිහාසයේ මුල් වරට සිදුණු පුවතක් ගෙන එමි පෙරට ඇව්වොත් මෙපුවත කඳුළු පිරෙනවා කළුගල් පපුවක් පුවුණු වෙනවා බුදුහාමුදුරුවෝ වැඩි පෙරදාක අයියෝ ශ්‍රී ලංකාවද මේක උනමකු අදහස් ඇසවෙහි වැහැලා මිනිසත් කම තුට්ටුවටම බැහැලා ඇය 24ම බුදුබණ කියති පියල් දෙකටත් මිනිසුන් මරති අලුතර කිට්ටුව මසුගම පැත්තේ අදක කියන මේ පුවත වී ඇත්තේ එලහෙල දාමින් දියුණුව දැක්ක ඇසුරු කරන කොයි කවුරුත් එක්ක දින කරත්න නම් මහතකු හිටියා මසුගම කවුරුත් ඔහු ගැන සිටියා දරුවන් 5 දෙනෙකුගේ පියකි සාධාරණයෙන් කල් ගෙවුවයකි ආර්ය සිංහල ඇනුම අඳිනවා උදේ හවස නිති බුදුන් වඳිනවා එන ගෙඩියක් අනේ පහත් වුණාසේ මේ මුදලාලිට වෙච්ච විනාසේ මුදලාලිට හිටි බාලම දරුවා අවුරුදු 14ක් පසු කෙරුවා සමන් කුමාරයි මේ දරුවගේ නම සුරතල යකුලෙස හඳුනයි මුළු ගම මේ පුතු ඉපදුනේ පවුනේ පිනකයි මුදලාලිට හරි ගියින් පසුවයි ඊකරු කමමුව කටවකු වාගේ ඉන්දර සලකුණු ඇස දරුවාගේ නමවද පන්තියේ ශිල්ප හදාරයි පන්තියේ මොනිටර් සමන් කුමාරයි
කවුරුත් හිස අත් ගසති මේවා සිදු විය හැකිදැයි අසති සමන්ගේ සින්දිය මසුගම උන්න විරුදු සුරල් තාලෙන් අහගන්න ගමටත් පාසලටත් ගෙදරටත් පහනක් වගේ හිටිය මේ නොදන්න කිරිසප්පයා සමන් කුමාර එදත් වෙනද වගේම පාසල් යන්න ලෑස්ති වුණා. සමන්ගේ තාත්තා උදෙන්ම කොළඹ ගියේ හින්දා ගෙදර හිටිය අම්මා විතරයි. අයියලත් එකම අක්කත් ගෙදර හිටියේ නෑ. අම්මා සමන්ට උදෙන්ම කතා කරලා මෙන්න මෙහෙම කියනවා. පුතේ සමන් අද ගෙදර කවුරුවත් නැහැ. අනේ පුතේ අද ඉස්කෝලේ නෙවින් නවතින්නකෝ. අනේ අම්මේ මත් නම් බෑ ගෙදර ඉන්න. නමටත් බින්දුව වැටේ. සමන් මෙහෙම කියලා එදත් වෙනද වගේම නිල් පාට කොට කලිසමකුයි සුදු අත් කොට කමිසකුයි ඇඳගෙන සපත්තු මේස් දාගෙන පොත් බෑගයක් කරේ එල්ලගෙන ඉස්කෝලේ යන පිටත් වුණා. තාත්තගේ කඩේට ගොඩ වෙලා කඩල කන්න 750කුත් ඉල්ලගෙන සමන් මගට බැස්සා. දිනය හරියටම 1984 අප්‍රේල් මාසේ 5 වෙනිදා. ගෙදරට නිතර ආගිය පවුලම හිතවතෙක් අතරමඟදී සමන්ට මුණ ගැසුණා. ඉස්කෝලේ ගමන හැරුණේ වෙනත් පැත්තකට. ඇසුදුටු කවුරුත් හිසේ අත් ගහගත්ත කඳුළු කතාවේ ආරම්භය අන්න එතනයි. එක දවසක් නුවරන්දා හැමදා පාසලට එනවා එදා සමන් ආවේ නෑනේ හැමදෙනාම පුදුම වෙනවා ඉඳ ගන්නා පුතුව පවා පාළුයි පන්තිය මුල්ලේ සමන් අතින් ඇදි සිතුවම බින්දිය අයිනක එල්ලේ අනේ බලන්නකො චමිලා මොකද සමන් අද නාවේ විනීත දුක් මුසුමුහුනින් මිතුරිය ගෙනි විමසුවේ කවදාවත් මේ විදියට ඔව් නෑවිත් සිටියේ නෑ අසනීපෙක ලකුණක්වත් මීයේ හවස තිබුණේ නෑ මම දැක්කා සමන් උදේ මතු ගමටව මේ ඉන්නව රාමයියගේ කරත්තයෙන් රට කජු ගොට්ටක් ගන්නවා කොපියක් වත් නොවරන්දා උදේට එන විට ගේනවා පොත් බෑගය තිබ්බ ගමන් සුරතල් සිනහව පානවා නවවන පන්තියේ ඉන්න මිතුරු මිතුරියන් එක් වී සමන්ගේ නොපැමිණීම ගැන නොයෙකුත් අදහස් දැක්වී පන්තියේ මොනිටර් නැතිකොට කොහොමද කටයුතු කරන්නේ ගුරුතුමියත් පුදුම වෙලා දැන් ඒ ගැනමයි හිතන්නේ සමන්ගේ පන්තියේ මිතුරන් ඔහු පිළිබඳ කතා වෙද්දි අනේ කොහොම පවසන්නද මා කැලයක වෙච්ච සිද්ධි හරියටම දවල් 11ට නන්නාඳුනන පුජ්‍යලියෙක් තිලකරත්න මුදලාලිගේ කඩේට ලියුම් දෙකක් ගෙනත් දුන්නා. මුදලාලි කොළඹ ගිහින් හිටිය නිසා ලියුම් දෙක ලැබුණේ සමන්ගේ අයියා අතට. ඇහුදුටුවන් කම්පා කරන ඒ මාර පණිවිඩයේ දීලා තිබුණේ මෙන්න මේකයි. ඔබේ දරුවා අවශ්‍ය නම් මුදලින් රුපියල් 1,50,000ක් වහාම අවශ්‍යයි. ඒ මුදල කප්පෙටියාගම ප්‍රාථමික විද්‍යාලයේ 4 පන්තියේ ගුරුතුමියගේ මේසය උඩ 9 වෙනිදා සවස 3ට තබන්න. පොලිසියට දැන්නුවොත් ඔබේ දරුවගේ මලකුණ දකින්නට ලැබේ. අනිත්